Hi guys, කොහොමද ඉතින් ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මං ඉන්නේ දවස් 3කට විතර කලින් මං දාපු මෙතන තමයි අදත් මම ඉන්නේ මේ. මොකද ඇත්තටම මේ මං දැන් නැවතිලා ඉන්නේ දැන් ඇත්තටම යාළුවෝ දෙතුන් දෙනෙකුත් ඉන්න නිසා මට ඉතින් ගෙදර වීඩියෝ එක රෙකෝඩ් කරන්න බැරි නිසා මම ඉතින් මේ දවස් 21 ම අප්ලෝඩ් කරන වීඩියෝ රෙකෝඩ් කරන්නේ එළියේ ඉඳලා මේ වගේ. ඉතින් අද මම අලුත් වීඩියෝ එකක් දාන්නේ දවස් 7කට පස්සේ කොහොමද කියලා. ඉතින් මේ දවස් 7 කියලා ඇත්තට මට එහෙම ලොකු වෙනසක් කියන්න නෑ. කියන්නේ අර කලින් වගේම ඉතින් මම මාත් එක්ක ඉන්න කාලේ වැඩි වුණා. මට වැඩිපුර පොත් කියවන්න පුළුවන් වුණා. බලමු ඉතින් මට ඇත්තටම දවස් 3කට සැරයක් කොහොමද මම දාන අප්ලෝඩ් එකෙත් මොනවම හරි ඉතින් මම දැන් කලුතුන් ඉගෙනගෙන ඉතින් ඒ දේ YouTube එකට දාන්න තමයි ඉතින් හිතන් ඉන්නේ. බලමු ඉතින් මේ ඉතින් ඇත්තටම කියන්න ඕනේ ඉතින් මම ටයිම් ටේබල් එකකට කරනවා කියලා ඒවට ඉතින් අර කලින් කිව්වා වගේ ඉතින් ඇත්තටම නිදහසට කාරණාවක් ඉතින් කියන්න වෙනවා මට. මොකද ඇත්තටම මම සාමාන්‍යයෙන් එහෙම කියන්නේ වේගාන්ට තියෙන විදිහටම එහෙම පොතටම වැඩ කරලා පුරුදු කෙනෙක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ තාම හරියට මට ඒකට ඇඩ්ජස්ට් වෙන්න බැරි වුණා. ඉතින් බලමු ඉතින් මේ පුළුවන් ද කියලා. මේ දවස් තව 14ක් තියෙනවා. ওই 14 ඇතුළත මට පුළුවන් වේද ටයිම් ටේබල් එකකට වැඩ කරගන්න කියලා. ඉතින් මම කලින් දවස් 3කට කලින් වීඩියෝ එකක් දැම්මා. ඉතින් දැන් දවස් 3කට පස්සේ ආපහු ඉතින් එහෙම ලොකුවට මට කියන්න ඇත්තට විස්තරයක් නෑ. මොකද මේ දවස් 3කින් ඇත්තටම සෝෂල් මීඩියා යූස් කරා කියලා දවස් 3කින් එහෙම ලොකු දෙයක් දවස් 7කින් වගේ කාලෙකදී ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් කියන්නේ චූටි වෙනස්කම් මට ඉතින් වුණා. ඉතින් ඒවා එහෙම ලොකුවට මේ කියන්න දේවල් නෙමෙයි. ඉතින් දැනෙච්ච එක දෙයක් තියෙනවා. ඉතින් කියන්නේ සෝෂල් මීඩියා යූස් කරන්නේ නැති එකෙන් අපිට හම්බ වෙන බෙනිෆිට් එකක් කියලා. ඉතින් මොකද අතන සෝෂල් මීඩියා යූස් කරන එකෙන් ඇත්තටම අපි තව කෙනෙක්ගේ දෙයක් තව මොනවා හරි විස්තරයක් ඔය වගේ දේවල් ඉතින් ඇත්තටම අපි බලන්නේ. ඉතින් ඒකෙන් කියන්නේ මට තේරිච්ච දෙයක් තමයි මට සාපේක්ෂව මං කියන්නේ. ඉතින් ඒ වගේ ඒවා අපේ ඔළුවට ගියාට පස්සේ ඉතින් අපි ඒව ගැන හිතන්න ගන්නවා. ඉතින් ඇත්තටම එකපාරක් මට වෙච්ච දෙයක් තමයි කියන්නේ මම හිතන්නේ නැතුව ඒ කියන්නේ කොහොම හරි නිකන් මං ඔහේ ඉන්නකොට එකපාරට ෆෝන් එක අරගෙන මම පුරුද්දට Facebook එකට යන්න ගියා. ඉතින් ඒ ටච් කරපු ගමන් මට මතක් වුණේ දැන් මං සෝෂල් මීඩියා යූස් කරන්නේ නැහැ කියලා කිව්ව නේද කියලා තමයි පස්සේ තමයි මට මතක් වුණේ. ඉතින් හිතන තරම් ලේසි නෑ. ඉතින් ඒක මොකද ඇත්තටම දැන් මම ෆ්‍රී වෙලාවේ යූස් කරන Facebook කියලා උඩ පහළ යන්න ඉතින් පුරුදු වෙලා හිටියේ. Instagram ගිහිල්ලා මොකක් හරි ස්ටෝරි එකක් දානවා දවසකට එකපාරක් හරි. ඉතින් එකක් ඉතින් අර ඒ වගේ දේවල් ඉතින් නැති වුණාට පස්සේ නිකන් මට මාර කම්මැලිකමක් දැනෙනවා. දැන් ඉතින් දැන් කියන්නේ එහෙම කම්මැලි කියලා එපා වෙලා නැහැ. ඉතින් පොඩි නිකන් පාළුවක් වගේ පොඩි ගතියක් තියෙනවා. මොකද නිකන් ඔහේ මුකුත්ම කරන්න නැති වෙලාවට උඩ බලනවම කල්පනා කර ඉන්නේ තමයි ඉතින් කරන්නේ. ඉතින් මට තේරුණ දෙයක් තමයි මානසික නිදහස කියන එක පොඩ්ඩක් මේ වැඩි වුණා කියලා හිතෙනවා. ඉතින් උතරවල කියන්නේ බාහිර දේවල් වලින් අපේ ඔළුවට එන දේවල් අඩු වෙලා ඉතින් කියන්නේ එහෙම ලොකුවට එළියේ තියෙන දේවල් ගැන කල්පනා කරන්න ඕනේ, හිතන්න ඕනේ. ලෝකයේ අලුතෙන් වෙන්නේ මොනවද අප්ඩේට් එහෙම මොකුත් ඉන්නේ නැහැ. ඉතින් YouTube එකේ හැරෙන්න. ඉතින් මට ඉතින් ඒකින් මට දැනෙච්ච දෙයක් තමයි මොකද සෝෂල් මීඩියා වලින් තමන් දෙයක් කරන්න ගියාම හරි කියන්නේ ඒ කරන දේට අපිට ෆෝකස් එක දෙන්න පුළුවන් කියලා මට තේරුණා. ඉතින් ඇත්තටම ඒ කියන්නේ මේ දවස් 7 ඇතුළත මට තේරිච්ච දවස් 14 තියෙනවා. ඉතින් බලමු දවස් 14 ඇතුළත තව මොන වගේ දේවල් මට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මං අතහැරලා දායිද කියලා කියන්නත් බෑ. ඉතින් දන්නේ නැහැ. ඉතින් බලමු කරගෙන යනවා. ඉතින් මං ඉස්සරහට ඉතින් එන්නේ මේ දවස් 7 ඇතුළත ඉතින් මට කියන්න ඉතින් හැම වෙන ලොකු දෙයක් නේ. ඔය වගේ ඉතින් පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් අහපො තව දවස් 3කින් එහෙනම් අහපො හම්බෙමු. ඉතින් දවස් 7 අප්ඩේට් එක කොහොම තමයි